හැමදෙනාටම තෙරුවන් සරණයි. සම්බුද්ධ ශාසනයේ අඳුරු යුගයක් ආලෝකමත් කළ මහා යතිවරයාණන් වහන්සේ අසරණ සරණ පිණ්ඩපාතික වැලිවිට සංඝරාජෝත්තමයාණන් වහන්සේ. උන්වහන්සේගේ ජන්මදිනය ජූනි මාසයේ 19 වෙනිදාට යෙදෙනවා. උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කළ උදාර සේවය සදානුස්මරණීයයි. සංඝරාජ මාහිමිපාණන් වහන්සේ නොසිටින්න අද මේ සම්බුද්ධ ශාසනය නැති තත්වයට පත්වෙන ස්වභාවයකුයි තිබුණේ. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසා ලංකාවේ නැවත සිල්වත් සමාගම ආදිය මූලික කරගෙන රාජ්‍ය අනුග්‍රහය ලැබමින් උපසම්පදාව මේ රටේ ස්ථාපිත කරලා පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කරලා ඒ ඉටු කළ මහා මෙහෙවර වර්තමාන යුගයේ සියලුම සංඝ නේතෘන් වහන්සේලා විසින් අනුස්මරණය කළ යුතු ඉතාම වටිනා අවස්ථාවක්. ඒ අනුව අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවත් එවැගේම මධ්‍යම පළාත් පිරිවෙන් අධ්‍යාපන කළමනාකරණ කමිටුවත් ඒකරාශී වෙමින් මෙවර පිරිවෙන් ජාතික මහෝත්සවය සහ සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ජන්මදිනය අනුස්මරණය කිරීම මේ වන විට මධ්‍යම පළාත තුල පල්ලේකැලේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය තුල සිබා ආයතනය තුල ජූනි මාසයේ 18 19 කියන දෙදින පුරා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කරමින් පවතින්නේ. මේ සඳහා විශේෂයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා වගේම මධ්‍යම පළාතේ විෂය පිරිවෙන් විෂය සංසදවල විෂය උපදේශක ස්වාමින් වහන්සේලා මෙන්ම උපදේශක මහත්වරු මේ වන විට ඒ සම්බන්ධව ඉතාම ඕනෑකමින් උනන්දුවෙන් ක්‍රියා කරමින් සිටින බව මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි සමස්ත ලංකාව පුරාම පිරිවෙන් 825 තුල වගේම මධ්‍යම පළාතේ පිරිවෙන් 116ක් තුල සංඝරාජ මාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේලා ශිෂ්‍ය දරුවන් වෙනුවෙන් තරඟ පවත්වලා ඒ තරඟ සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමත් ඒ වගේම සමස්ත ලංකා සාහිත්‍ය හා භාෂා නිපුණතා තරඟවලින් ජයග්‍රහණය කළ සියලු දෙනාට ත්‍යාග ප්‍රදානෝත්සවය කිරීමත් ඒ වගේම අධ්‍යාපන ප්‍රදර්ශන කුටි 20ක් පමණ නිර්මාණය කරමින් සමස්ත ලංකාවේම දුවදරුවන් වෙනුවෙන් අපේ ජාතික අධ්‍යාපනය නැත්තම් අපේ පිරිවෙන් අධ්‍යාපනයේ සම්භාව්‍ය අධ්‍යාපනයේ පිළිබඳව දරුවන්ට අවබෝධයක් ලබා දීමේ අදහසින් ඒ විෂයානුබද්ධ අධ්‍යාපන කුටි වගේම තාක්ෂණික කුටි මෙන්ම භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ චීවරය සකස් කරගන්න විදිය
පාත්‍රය සකස් කරගන්න විදිය, ඒ වගේම උන්වහන්සේලාගේ ඇවතුම් පැවතුම් පවතින විදිය මේ වර්තමාන පාසල් දුවා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ඉතාම හොඳින් අවබෝධ කර දීමේ අදහස ඇතිව විවිධ මාතෘකා ඔස්සේ අධ්‍යාපන ප්‍රදර්ශන කුටි 20ක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ කටයුත්ත මධ්‍යම පළාතේ සියලුම රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ගෙන් වගේම පාසල්වල අධ්‍යාපන ශාස්ත්‍රයේ අධ්‍යක්ෂකවරුන්ගේ වගේම පාසල් විදුහල්පතිවරුන්ගේද සුවිශේෂ අවධානය යොමු වෙලා පල්ලේකැලේ 18 19 පැවැත්වෙන මේ සංඝරාජ මාහිම්පාණන් වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් පවත්වන රාජ්‍ය මහෝත්සවය සඳහා මධ්‍යම පළාතේ කළමනාකාර කමිටුවේ සුභාශිර්වාද ප්‍රාර්ථනා කරන අතර සමස්ත මධ්‍යම පළාතේ සියලුම පාසල් දුවා දරුවන්ට වගේම රාජ්‍ය නිලධාරී ආයතනවල සියලු දෙනාටමත් මුළු සමස්ත ලංකාවේම සියලු දෙනාටමත් මේ අවස්ථාවේදී මේ ප්‍රදර්ශනය නැරඹීම සඳහා ඊටාම ආදරෙන් සෙනෙහසින් යුක්තව ආරාධනා කරනවා මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඔබේ දැනුම ආකල්ප කුසලතා දියුණු කරගෙන සංඝරාජ මාහිමිපාණන් වහන්සේට උපහාර දක්වන්නට කවුරුත් එකතු වෙන්න කියලා තාම ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා. තෙරුවන් සරණයි.